पिस्सा දන්නේ පුතා කප තියන්නකො ටික ටික. හෙලෝ ඉතින් කොහොමද මුලින්ම ඔයාලා හැමෝටම ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සතුට සෞභාග්‍ය සාමයේ ඉතරන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරන් ආවිලා තියෙන්නේ අලුත් අවුරුද්ද ආස මම මගේ පවුල ඇත් එක්ක ගත කරේ කොහොමද කියලා. ඉතින් ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම මේ දැම්ම subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලාත් ගොඩක් ආදරෙන් ඉල්ලනවා. ඉතින් හැම පාරම වගේ මේ පාරත් අපි අලුත් අවුරුද්ද පිළිගත්තේ නැකතට කිරි උතුරවලා. සාමාන්‍යයෙන් අපි කරන්නේ ලිප ගිනි මොලවන වෙලාවට අම්මා ගෙදර දරලිප් පත්තු කරන වෙලා අතරතුරදිම මමයි මල්ලි තාත්තා එකතු වෙලා ගෙදර සාලි මැද කිරි උතුරවන එක. ඉතින් අම්මා ලිප පත්තු කරලා ඉවරනාට පස්සේ ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙනවා. ඉතින් මුළු අවුරුද්දම සුබ වෙන්න කියලා අපි හැමෝටම කිරි ඉතුරුනේ මෙන්න මෙහෙම. ඉතින් ඊට පස්සේ යෙදුනේ ආහාර අනුභවය වැඩැල්ලීම සහ ගනුදෙනු කිරීමේ නැකත. ඉතින් මේ හැම එකටම කලින් අපි කරන්නේ එළියේ ගොක්කොල පැලක් හදලා ඒකට පහන තියෙන එක. සාමාන්‍යයෙන් අවුරුදු කුමාරයට කියලා තමයි ඒකට පහන තියන්නේ. එක එක පැතිවල එක එක ජනප්‍රියවද තියෙනවානේ. ඉතින් සාමාන්‍යයෙන් නම් මේ ගොක්කොල පැල හදන්න ඕනේ ගෙදර ඉන්න තාත්තලු. නැත්නම් ගෙදර ඉන්න පිරිමියාලු. ඉතින් වලට කිව්වනාට පස්සේ අපි හැමෝම ගියා ගලෙන් දේවාලේ පන්සල වඳින්න. ඒක දේවාලයක් වගේ මේක පන්සලකුත් තියෙනවා. ඉතින් අපි හිතුවා ඒකට ගියොත් හොඳයි කියලා. මොකද අපිට ළඟම පහසුවෙන්ම යන්න තිබුණ තැන තමයි ඒක. මිනුවන්ගොඩ පැත්තේ ඉන්න කට්ටිය ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ ගැන දන්නවා ඇති. හැමෝම වගේ ගිහිල්ලත් ඇති. අපි මුලින්ම පහන් පත්තු කරලා හඳුන් කූරු හැම පත්තු කරලා ඊට පස්සේ මල් පූජා කරන්න ගියා. යාර මල් මදිනේ. මං ගහේ නැගලා හැදුවේ නැති හින්දා. මල් කඩලා දෙකෙන් තමයි. Nani? අපි කට්ටිය ඉතින් ගිහිල්ලා පූජා වට්ටියක් දෙන්නත් අමතක කරේ නැහැ. අවුරුදු දවසේ ගෙදර වැඩි වුණාට පස්සේ අපේ පවුල හැමෝමයි අපේ ලොකු අම්මලා මන්දු අම්මලා හැමෝම එකතු වෙලා අපි ගමේ යන්න පිටත් වුණා. ඉතින් අපේ ගම තියෙන්නේ මොනරාගල බිබිල. ඉතින් අපේ අම්මා ඉපදුනේ එහි තමයි. ඒ හින්දා අපි හැම අවුරුද්දකටම පාරක් ආච්චි අම්මා බලන්න, එතකොට අපේ නෑදෑයෝ බලන්න ගමේ යනවා. අවුරුදු දවසේ හින්දා බස් හරිම අඩුයි. අඩුයි කියන්නේ නැතිම තරම්. ඒ හින්දා අපි ගම් පහින්
නුවර කෝච්චියේ ගිහිල්ලා නුවරින් ඊට පස්සේ මහියංගනයට ගිහිල්ලා මහියංගනයෙන් තමයි අපි ආපහු පිබිරට ගියේ. ඉතින් අපිට යන අතරවාරදී ලොකු වෙහසක් දරන්න සිද්ධ වුණා. මොකද අපිට බස් හොයාගන්න තිබුණේ නැතිම තරම්. එහෙනම් අපිට එකපාරක් ඩබල් ටිකට් ගෙවලා යන සිද්ධ වෙන අවස්ථාවක් තිබ්බා. සෙනග අඩු හින්දා. ඉතින් වලට මේ පේන්නේ දළදා වන්දනාවට සැරසෙන මහනුවර. අපි යන දවසේ නම් මිනිස්සුන්ට අවුවෙන් වැස්සෙන් ආරක්ෂා වෙලා දළදා වහන්සේ වන්දනාමාන කරගන්න පුළුවන් වෙන විදිහට කූඩාරම් හදන විදිය දැක ගන්න ලැබුණා. ඉතින් අපේ ගෙදර ඉඳන් අපි ගම යනකොට පැය 8ක දුරක් අපිට බස් එකේ යන්න වෙනවා. පවුලේ එකතු වෙලා යන ගමන ඉතින් හරි විනෝදයි. පැය 8ක ගමනකින් පස්සේ අපි ආවා ආච්චි අම්මලා ගෙදරට. ඉතින් මේ දෙන අපේ ආච්චි අම්මලාගේ වත්ත. හරිම ගම්බද ප්‍රදේශයක් තමයි මේ විබිල මොනරාගල කියලා කියන්නේ. ඉතින් අපි යනවා කියන්නේ අපේ ආච්චි අම්මට ඇත්තටම අවුරුදු තමයි. එයා අපි යනවා කිව්වහම මාස ගානක තිස්සේ ඉඳලා තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අපේ ආච්චිම හදන රසම රස කෑමක් තමයි දොදොල් කියන්නේ. සාමාන්‍ය කඩේ ගන්න දොදොල් වගේ නෙවෙයි. අපේ ආච්චිම හදන දොදොල් මාරම රසයි. අපි ගමේ යන්නේ තේව බලාගෙනම තමයි. ඉතින් අපිට කන කැවුම් අරන් තියනවා. එතකොට මේ කේක් එක නම් අපි මෙහෙ ඉඳන් අපි මද්දුවමලා අරන් ගිහපු කේක් එකක්. ඉතින් අපි ඒව හැමෝම එක බෙදාගෙන අපේ පවුල හැමෝමත් එක්ක සතුට සාමිච්චිය දින තමයි දැන් හදන්නේ. ඉතින් පවුලේ හැමෝම එකතු වෙලා අවුරුදු සමරනවා කියලා කියන්නේ එක වෙනම රහක්. අපේ අම්මා එතකොට ලොකු අම්මා මද්දු අම්මා නැන්දලා ඒ හැමෝම එකතු වෙලා තමයි ඉතින් අපිට රැට කන්න හැදුවේ. ඉතින් බලන්නකෝ මෙයාලා කන්න හදනට වඩා මෙයාලගේ කතා තමයි වැඩි. ඉතින් අපිට සාමාන්‍යයෙන් බයිනේ කතා කරනවා වැඩි යනම්මනම් කියලා. එයාලත් එහෙම තමයි එකතු වෙනහම. පවුලේ ඉතින් අවුරුද්දකට එකපාරක් හම්බෙනවා කියලා කියන්නේ එතන තියෙන්නේ අමුතුම සතුටක්. අපි ගමේ ගියාම අවුරුද්දේ පංච ගහන්නේ කියලා කියන්නේ ඒ අවුරුද්දේ වැඩකුත් නැහැ. ඉතින් අපි හැම පාරම අවුරුද්දට ගමේ ගියාම පංච ගහන බලාගෙනම තමයි යන්නේ. ඉතින් අපි ගේන සල්ලි ඉතින් හැමෝම අපි අතරම තමයි බෙදලා යන්නේ. රුපියල් 20-50,000 තමයි ඉතින් පංච ගහන්නේ. එහෙනම් ඉතින් මම අදට මගේ වීඩියෝ එක ඉවර කරනවා. ඔයාලා හැමෝටම ආයෙත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලගේ මේ වීඩියෝ ගැන අදහසක් මට පහලින් කමෙන්ට් කරලා කියන්න.